සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඔබ වෙත මම මීට පෙර DE plant වෙතින් ගෙනාවා වීඩියෝ 4ක්. ඒ වීඩියෝ 4 නැරඹූ සියලුම දෙනාට බෙහෙවින් ස්තුතියි. අද ඔබට ගෙනෙන්නේ මගේ විනෝදාංශයක් වශයෙන් කරන ඒ මල් එකතුවේ විශේෂයෙන්ම ඇන්තූරියන් එකතුවේ තවත් එක් කොටසක්. ඔබ මේ දකින්නේ ලිවියම් ඇන්තූරියන් රතු පාට එක. ඊළඟට ඔබ දකින්නේ ඩිලීෂියා. බලන්න ඩිලීෂියා මලේ කොච්චර ලොකුද කියලා. අතක් විතර ප්‍රමාණයකට ලොකුයි. ඊළඟට ඔබ දකින්නේ ජම්බෝ රෙඩ් ඇන්තූරියන් එක. ජම්බෝ රෙඩ් ඇන්තූරියන් එක ඔබ දකින්නේ. බලන්න කොච්චරක් ලොකුද කියලා. තාම විශාල ප්‍රමාණයක මල් ඇවිල්ලා තියෙනවා. ඊළඟට ෆ්ලෑෂ් මල් ටිකක් ඔබ වෙත දැන් පෙනෙනවා. ෆ්ලෑෂ් මල් තාම හරිම ලස්සනයි. ඊළඟට විවිධ ඇන්තූරියන් වර්ග නැනෝ රෙඩ්. ඊළඟට තාමත්ම හරිම ආසාවෙන් පොඩි පැලයක් අරගෙන හදාගත්ත සෆාරි මල යායකට තියෙනකොට පුදුම ලස්සනක්. මල් ගොන්නක් තාම ලස්සන කරනම ඇන්තූරියන් විශේෂයක් තමයි සෆාරි. ඊළඟට ඔබ දකින්නේ මගේ ඉතිරි මල් ප්‍රමාණය. ඌතා මල් ලක් ඔබට දැකිය හැකියි. මගේ එක පඳුරයි ඌතා තියෙන්නේ. ඊළඟට විවිධ සීට් වර්ග වලින් හැදුණු ඇන්තූරියන් විශේෂ කීපයක් තියෙනවා. ඒ අතර තියෙනවා සෙරාවයිට් ඊළඟට සමෝරා ඊළඟට නමෝරා මේ වගේ ආදී ගොඩක් මේ මල් පැල ඇන්තූරියන් පැල තියෙනවා. ඒ අතර මේ ඔබ දකින්නේ මගේ ඩිලීෂියා පොඩි ශාක කීපයක්. ඒ අතර ඇල්ම තියෙනවා. ඒ අතර කිවුර තියෙනවා. මේ ඔබ දකින්නේ මාටිස් පඳුරුමයි ගොඩක් තියෙනවා. ඔබ වෙත වුණත් මට දැන් පැරණිකුත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ අතර නෙට් හවුස් එක අලංකරණය කරන්න මේ වගේ විසිතුරු සාක්කයක් මං උඩින් ඉල්ලාගෙන තියෙනවා. ඒ අතර ඔබ දකින්නේ සෙරාවයිට් සමෝරා විශාල ප්‍රමාණයකට මල් නිකුත් වෙලා තියෙනවා. මේ තියෙන්නේ ෆ්ලෑෂ් ලේඩි ජේන් ෆ්ලෑෂ් තුන එකක්. එක පැන් පඳුරක් වශයෙන් තියෙනවා. ඉතින් මේ ආකාරයට මගේ ඇන්තූරියන් මල් එක. ඊළඟට පින්ක් බර්ඩ් ඔබ දකිනවා පුංචි මලක් මෙතන පින්ක් බර්ඩ් තියෙනවා. මේ දවස්වල පින්ක් බර්ඩ් වල මල් පේනවා ටිකක් අඩුයි. නමුත් තාම ලස්සන මේ මලක්. ඉතින් ඔබ මේ දැක්කේ මගේ මල් එකතුව. ඒ කියන්නේ ඇන්තූරියන් තවත් එකතුවක් තමයි මට දැන් ඉදිරියේදී මේ මල් එකතුවේ යම් පැල කිහිපයක් අඩු මුදලකට ඔබ වෙත ලබා දෙන්න පුළුවන්. ඉතින් ඔබත් විනෝදාංශයක් වශයෙන් මෙසේ ටිකෙන් ටික මල් ඒක රාශි කරමින් ආර්ථිකයට යම් කිසි වටිනාකමක් දෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් පළවෙනි කරන්න ඕනන්නේ මල් එකතුවක් හදා ගැනීම. අපිට පළවෙනියෙන්ම අපිට යන්න බෑ මේ මල් අලවියට. ඒක නිසා අපිට විශාල මල් එකතුවක් හදා ගන්න අඩුම තරමේ පැල 300-400ක්වත් හදාගෙන තමයි අපි යන්න ඕනන්නේ මල් අලවියට. ඒක නිසා මේ වීඩියෝ බලලා ඔබත් යම් කිසි වටිනාකම ජීවිතයට එකතු කරගෙන ඔබගේ ආර්ථිකය ගොඩනගා ගන්න ශක්තියක් වෙන්න. එනම් සියලු දෙනාට තුනුරුවන් සරණයි. පරිස්සමින් ඉන්න.